ඉතින් අද වීඩියෝෙන් මම කතා කරනවා ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් බාර් එකේ ඔයා දන්නේ නැති සැඟවිලා තියෙන රහස් සෙටින්ග්ස් කිහිපයක් ගැන. ඉතින් මේ සෙටින්ග්ස් ඔයාට සෑහෙන වැදගත් වෙයි. ඔයා ෆෝන් එක නිතර දෙවේලේ ඔයාගේ වැඩ කටයුතු වලට පාවිච්චි කරනවා නම්. ඒ වගේම දවස් 30 ෆෝන් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේ සෙටින්ග්ස් අනිවාර්යෙන් වැදගත් වෙයි. ඉතින් මෙතනදී ප්‍රයිවසි සෙටින්ග්ස් තියෙනවා. ඔයාට අහිතකර වෙන දේවල් වළක්වා ගන්න පුළුවන් වැදගත් සෙටින්ග්ස් කිහිපයක් මම මෙතනදී ගෙනල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. ඉතින් ඔයාට මේ දේවල් වැදගත් වෙයි. නිසා අනිවාර්යෙන් වීඩියෝ එක වැදගත් වෙන තවත් යාළුවෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒ යාළුවට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැතුව නම් මේ වීඩියෝ එක බලන්න පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි මම Android tips and tricks ඒ වගේම e-money ගැන ගොඩක් වීඩියෝස් මගේ YouTube channel එකේ කරලා තිනවා. ඔයාලට මේ දේවලුත් ගිහලා බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතන්දරෝනේ අපි ගිහලා බලමු මම අද ගෙනල්ලා තියෙන notification bar එකේ සැඟවිලා තියෙන රහස් settings මොනවාද කියලා. හරි අපි පළවෙනියටම කතා කරන්නේ icon customize feature එක ගැන. ඉතින් මේක ඔයාගේ notification bar එකේ තියෙන වැදගත්ම feature එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි හදිසියක තැනක ඉන්නකොට අපිට මෙහෙම notification bar එක පල්ලෙහාට ඇදලා අපිට අවශ්‍ය දේවල් ටික නම් උඩ තියෙන ඉක්මනින් අපිට දෙයක් කරගන්න ලේසි. ඒත් ඔයාලට experience එකක් ඇති අපිට මෙන්න මේ වගේ හොයන්න වෙනව නම් මේ notification bar එකේ හැමතැනම ගිහලා එක එක අපිට අවශ්‍ය අපි හිතමුකෝ අපිට silence කරගන්න අවශ්‍යයි කියලා ෆෝන් එක. ඒතුළදී ඒක මෙන්න මේ කොනක වගේ තිබ්බොත් අපිට ඇත්තටම silent කරගන්න අවශ්‍යතාවයක් ආවත් ඉක්මනින් ඒක කරගන්න බෑ. ඉතින් මේකට තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන icon customize feature එක. ඉතින් මේක කරන්න ගොඩක් ලේසි. ඉතින් ඔයාගේ ෆෝන් එකේ අපි හිතමුකෝ Samsung ෆෝන් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, Vivo ෆෝන් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොන ෆෝන් එක පාවිච්චි කරත් ඔයාගේ notification bar එක පල්ලෙහාට ඇද්දට පස්සේ මෙන්න මෙතන තියෙන උඩ මෙන්න තියෙන්නේ පොඩියට පැන්සල් එක වගේ icon එක. මෙන්න මේක ක්ලික් කරගන්න. හරි. මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට මේ වගේ ඔප්ෂන්ස් දෙකක් එනවා. ටොප් කියලා එකක් එනවා, ෆුල් කියලා එකක් එනවා. ඒ කියන්නේ ටොප් කියලා කියන්නේ notification bar එක භාගයට පල්ලෙහාට ඇද්දට පස්සේ ඔයාට උඩම පෙන්නන ටික තියෙන්නේ. අනේ ඒ ටික, ඒ කියන්නේ උඩම පෙන්නන icons ටික ඔයාට customize කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට fullම customize කරගන්න අවශ්‍යයි නම් notification bar එකේ තියෙන හැමතැනම ඔයාට customize කරගන්න අවශ්‍යයි නම් මේ full කියන option එකට ඔයාට යන්න පුළුවන්. මම දැන් මේ top කියන එක උඩට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන ගියාට පස්සේ top එකේ අපිට උඩම තියෙන ටික තමයි පෙන්නන්නේ. කියන්නේ අපි හිතමුකෝ අපිට මෙතන mobile data දාගන්න ඕනි කියලා. ඉතින් අපිට මේ විදිහට මේක remove කරලා අපි හිතමුකෝ අපිට මේ උඩම flash එක අවශ්‍ය නැහැ. phone එක rotate කරන option එකත් අවශ්‍ය නැහැ. අපි හිතමුකෝ අපිට මෙතන උඩම අවශ්‍ය mobile data කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ පළවෙනියටම දාගන්න. ඊළඟට Wi-Fi, Bluetooth, ඊළඟට අපි හිතමුකෝ අපිට තව මොකක් හරි විශේෂම දෙයක් අවශ්‍යයි කියලා. Do not disturb mode එකත් අපි හිතමුකෝ අවශ්‍යයි කියලා. ඉතින් ඔයාලට බලන්න ඒකත් මෙන්න මේ විදිහට টොප් එකටම දාගන්න. මම හිතනවා ඔයාලට icon customize feature එක ගැන හොඳ idea එකක් දැන් ඉන්නේ නැති. ඔයාලට මේ ටික හදාගත්තට පස්සේ done කියන option එක දීලා ඔයාලට මේ ටික save කරගන්න පුළුවන්. full customize කරගන්න අවශ්‍යයි නම් ඔයාලට icons ටික මෙන්න මේ විදිහට ඔයාලට අර විදිහටම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කොටස් ටික මෙන්න මෙහෙම ක්ලික් කරන් ඉඳලා මෙහෙම මුලට ඇදන් යන්න විතරයි තියෙන්නේ. ඔයාලට මේ විදිහට ඕනම තැනකට මේක දාගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා. ඉතින් notification bar එකේ තියෙන දෙවෙනි වැදගත් feature එක තමයි ඔයා දන්නවා ඇති ගොඩක් වෙලාවට අපි දවසේ 30 ෆෝන් එක පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට රෑ වගේ ටයිම් එකකදී ෆෝන් එක පාවිච්චි කරනකොට ෆෝන් එකේ මේ එන කිරණ අපේ ඇස් දෙකට ගොඩාක් වෙලාවට අහිත කරයි. ඉතින් මේ නිසා ඔයාට ගොඩාක් වෙලාවට ගොඩක් ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාට මේ විදිහට කෙලින් බලාගෙන ඉන්නකොට සමහරක් තෙන් අඳුරු විදිහට පේනවා නම් ඔයාට සාමාන්‍යයෙන් මේ වගේ රෝගයක් ඇති වෙලා වෙන්න පුළුවන් ඇස් දෙකට. ඉතින් මේ වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. ඔයා මේ ෆෝන් එකේ එන අහිත කිරණ ඔයාගේ මූණට වැටෙන එක, කියන්නේ ඇස් දෙකට වැටෙන එක අවම කරගත්තොත් මේකටත් ෆෝන් එකේම අපිට setting එකක් දීලා තිනවා. ඉතින් ඒක on කරගන්න විදිය මම දැන් ඔයාලට පැහැදිලි කරලා කියන්න. ඉතින් මේකටත් notification bar එක පල්ලෙහාට අදින්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ඇද්දලා පස්සේ ඔයාලට මේ විදිහට මේකෙදි option දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ extra dream කියන එක පාවිච්චි කරොත් ඔයාගේ ෆෝන් එක ටිකක් ඔයාගේ ඇස් දෙකට ගැලපෙන විදිහට අඳුරු වෙනවා. මේක feature එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මීට වඩා වැදගත්ම feature එකක් තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් මේ විදිහට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ear comfort shade කියලා එකක්. මෙන්න මේක මේ විදිහට ක්ලික් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ light එක, ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකෙන් ඇස් දෙකට වදින කිරණ ටිකක් අවපැහැ ගැන්විලා තමයි පේන්නේ. ඉතින් මේ කිරණ ඇස් දෙකට ඇත්තටම හොඳ නෑ. දැන් ඔයාලට මේක on කරගත්තට පස්සේ මේ එන කිරණ ඔයාගේ ඇස් දෙකට ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් ගොඩක් වෙලා දවස් 30 වුණත් ෆෝන් එක පාවිච්චි කරන් ඉන්නකොට මේ ear comfort shade කියන එක on කරගෙන ඉන්න ඔයාගේ ඇස් දෙකට මේ
ඇස් දෙකට හානි වෙන්න තියෙන chance එක ගොඩක් අවම වෙනවා. ඒත් එක්ක ඔයාලට මේ dark mode කියන එක enable කරගන්න පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ ඇස් දෙකට වදින තද කිරණ සුදු පාට තද කිරණ අවම වෙන්න නිසා ඔයාගේ ඇස් දෙකට ගොඩක් හොඳයි. ඉතින් මේ features ටික ඔයා on කරන් ඉන්නවා දවස් 30 ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ඇස් දෙකට ගොඩක් වෙලාවට මේ features ටික ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඊළඟට ගොඩක් වෙලාවට වැදගත්ම feature එකක් තමයි සාමාන්‍ය මේ smart pop up view කියන feature එක. මම හිතනවා ගොඩක් දෙනෙක් මේ feature එක ගැන දන්නේ නැතුව ඇති කියලා. ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නේ මේ feature එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔයා ගොඩක් වෙලාවට messages ගොඩක් එන කෙනෙක් නම් ඔයාට සමහරක් වෙලාවට messages miss වෙනවා ඇති. ඔයා WhatsApp එකට ගියේ නැත්නම් ඔයාට ගොඩක් වෙලාවට notification bar එක ලොකුවට බැලෙන්නේ නැති වෙයි. ඉතින් ඒ වගේ දේවල් නිසා ඔයාට ගොඩක් වෙලාවට messages miss වෙන කෙනෙක් නම් ඔයාට මේ feature එක සෑහෙන වැදගත් වෙයි. ඉතින් මේක කරගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ phone එක මේ විදිහට පල්ලයට අදින notification bar එක. ඉතින් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා advanced settings කියලා option එකක්. ඉතින් ඔයාගේ phone එකේ මේ advanced settings කියන එක මගේ phone එකේ වගේ නැතුව වෙනත් විදිහකට තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ කොහොම හරි මේ advanced features කියන එක ඇතුලේ ඉතින් මගේ advanced features එක තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ. මේක click කරගන්නවා. මම ඔයාගේ මේක මේ option එකම ඔයාගේ වෙන තැනක ඇති. ඒක අනිවාර්යයෙන්ම search bar එක click කරලා හොයාගන්න පුළුවන්. නැත්නම් phone එකේ model එක Google එකේ ගිහුවට පස්සේ මේ advanced features කොහෙද තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ මෙන්න මෙතන තියෙනවා floating notifications කියලා option එක මේ තියෙන්නේ. මෙන්න මේක click කරගන්න. ඉතින් ඔයාගේ phone එකෙත් මේක තියෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් smart pop up view කියලා option එකක් තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේක click කරගන්න. මේක click කරගත්තට පස්සේ ඔයා දැකලා ඇති ඉස්සර අපිට messenger එකේ message එකක් ආවට පස්සේ පොඩි dot එකකින් වගේ slide එකේ පේනවා. ඒකට අපිට ඉක්මනින් මෙතන message එකක් ආවනම් අපිට ඒකට රිප්ලයි එකක් දාගන්න පුළුවන්. ඉතින් WhatsApp එකෙත් අපිට මේ විදිහට මේක හදාගන්න පුළුවන්. ගොඩක් ලේසි. ඔයාට කරන්න තියෙන්නේ මේ smart pop up view කියන එකට ටික එක දාගෙන include apps කියන එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය apps ටික ඔයාට notifications එන ඔයාට miss වෙන messages තියෙනවා නම් ඒ වගේ apps ටිකක් ඔයාට මෙතනින් දාගන්න පුළුවන්. ඉතින් මට messages miss වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේම මට ගොඩක් වෙලාවට WhatsApp messages miss වෙනවා. ඉතින් ඒ නිසා මම WhatsApp කියන එකටත් මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා ටික් එක දාගෙන තියෙනවා. ඉතින් ඔයාට තවත් apps අවශ්‍ය නම් ඔයාට ඒ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන WhatsApp දාගෙන තියෙනවා. මට ලොකුවට අනිත් apps නම් ලොකුවට අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේ දේවල් දාගන්නේ නැහැ. මට WhatsApp එකයි message කියන option එකයි මම දාගෙන තියෙනවා. හරි. ඊළඟට මෙන්න මේ විදිහට මම ටික් එක දාගෙන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම මගේ තවත් account එකකින් දැන් ඔයාලට මේකට message එකක් දාලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න බලන්න අපිට දැන් මෙතනදී මේ pop up පොඩි බෝලයක් වගේ එකකින් message එකක් ආවා. ඉතින් මේකෙන් අපිට මේක click කරලා මේ හරියම අපිට reply එකක් දාගන්න ගොඩක් ලේසි. ඉතින් මම හිතනවා මේ feature එකත් ඔයාලට ගොඩක් දුරට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔන්න දැන් කතා කරන setting එක නම් ඔයාගේ privacy එකට වගේම ඔයාව hackers ලගින් ආරක්ෂා කරගන්න ගොඩක් වෙලාවට මේ setting එක වැදගත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ phone එකේ ඔයාටත් මේ දේ වෙලාම ඇති. ඔයා දැකලා සමහරක් වෙලාවට අපි phone එකේ කොහාටවත් call එකක් ගත්තේ නැතත් ඔයාගේ phone එකේ automatically කට්ටියට calls යනවා. ඒ කියන්නේ වැරදිලා එක්ක touch වෙලා වෙන්න පුළුවන් නැත්නම් වෙනත් මොකක් හරි ක්‍රමයකට call ගිහලා ඒ අදාළ කෙනා ඔයාගේ වෙන අපි හිතමුකෝ ඔයා ගෙදර ඉන්න කාත් එක්ක හරි කතා බහ කර කර ඉන්නවා කියලා. ඉතින් මේ කතා බහ කර කර ඉන්න දේ සම්පූර්ණයෙන්ම අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කෝල් එකක් ගිහිල්ලා වැරදිලා. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මයික්‍රොෆෝන් ඇක්සස් එක නිතරම ඔන් වෙලා තිබ්බොත්. ඉතින් අපිට පුළුවන් මයික්‍රොෆෝන් ඇක්සස් එක ඔෆ් කරගන්න. ඉතින් මේක එක අවස්ථාවක විතරයි මම ඔයාලට කිව්වේ වැරදිලා කෝල් එකක් ගිහිල්ලා කවුරු හරි අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් කියලා. නැත්නම් තවත් ඔයාට මොකක් හරි ඔයාගේ ෆෝන් එකට හැකර් කෙනෙක් ඇටැක් එකක් කළා. ඔයාගේ ෆෝන් එකේ කෝල්ස් එහෙම අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න ඔයාට මේ microphone access settings එක off කරගන්න පුළුවන්. මේකත් ඔයාලට notification bar එක පල්ලයට දැම්ම බලන් ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට notification bar එක පල්ලයට ඇදලා මේ විදිහට microphone access කියන එක on කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි ඔයාලට මම මේ කියන voice clips ඒ ඔක්කොම ඇහෙන්නේ. මම දැන් මේක off කරත් ඔයාලට කිසිම දෙයක් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගෙත් මේ විදිහට microphone access එක ඔයාට අවශ්‍ය නැති වෙලාවක් තියෙනවා off කරලා තියන්න. මේක ගොඩක් වෙලාවට ඔයාගේ ආරක්ෂාවට ගොඩක් හොඳයි. මොකද කාටවත් බලහත්කාරයෙන් ඔයාගේ voice records එතකොට ඔයා කියන දේවල් එහෙම අහන්න බැරි වෙනවා මේ access එක මෙතනින් off කරලා තිබ්බොත්. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නන්න තවත් වැදගත් setting එකක් ගැන. ඉතින් මේක
ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්න නැතුව ඉන්න සෙටින් එකක්. ඒ වගේම තමයි මේ සෙටින් එක ගැන කවුරුත් වැඩිය දන්නේවත් නැති සෙටින් එකක්. ඉතින් ගොඩාක් වෙලාවට මේ සෙටින් එක වැඩිය පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ සින්ක්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා දැකලා ඇති. මේක සාමාන්‍යයෙන් ඔයාලට රවුමක් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන contacts, emails, එතකොට calendar වල තියෙනවා මාක් කරලා තියෙනවා events තියෙනවනම් ඒ වගේම photos, files වගේ දේවල් backup වෙන එක තමයි වෙන්නේ. ඔයාගේ email එකට හෝ ඔයාගේ ෆෝන් එකට මේ දේවල් automatically backup වෙනවා. ඉතින් මේක on කරලා තියෙන එකෙන් වාසිය තමයි ඔයාලට මොකක් හරි ෆෝන් එකට අනතුරක් වුණොත් ෆෝන් එක නැති වුණොත් ඔයාගේ email එකට මේ ටික backup වුණොත් හදිසිය හරි ඉක්මනින්ම ඔයාලට ඒ නැති වෙච්ච විස්තර ටික ගන්න පුළුවන්. ඉතින් මේකේ අවාසිය තමයි මේ setting එක on කරලා තියෙන එකේ අපේ ෆෝන් එකේ බැටරි ඉක්මනින් බහිනවා. ඒ වගේම මේක නිතර backup වෙනකොට ඔයාගේ ෆෝන් එකේ data ඔයා පාවිච්චි කරනවා. නිතරම data කැපෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ ඔයා අනිවාර්යයෙන්ම මේ syncs කියන option එක on කරගෙන ඇති. ඒ නිසා තමයි ඉක්මනින්ම ඔයාගේ data කැපෙන්නේ. ඉතින් මේක off කරගන්න විදිහ on කරගන්න විදිහ මම දැන් කියලා දෙන්න. මේ විදිහට notification bar එක පල්ලයට ඇදලා මේ විදිහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන sync කියලා option එක. මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ emails ඒ හැමදේම backup වෙන්නේ මේ syncs කියන එකට. ඉතින් ඔයාලට මේක මේ විදිහට off කරගන්නත් පුළුවන් on කරගන්නත් පුළුවන්. මම දැනට මේක off කරගෙන ඉන්නේ මේ විදිහට. ඔයාලට අවශ්‍ය නම් මේක on කරගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මේ sync කියන එක ගැනත් ඔයාලට ලොකු idea එකක් යන්නේ නැති කියලා. ඔන්න ඔයාලට මම තවත් වැදගත් setting එකක් ගැන කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එක Android version එක 10 එකට වඩා වැඩි නම් ඔයාගේ ෆෝන් එකෙත් අනිවාර්යයෙන්ම song search කියන option එක දිනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අපි කොහේ හරි තැනක ඉන්නකොට අපි හිතමුකෝ අපිට ලස්සන සින්දුවක් යනවා. මේක ඔයාලට හොයාගන්නම අවශ්‍යයි කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ search to song කියන option එක තිබ්බොත් ඔයාලට ඉක්මනින් මේ සින්දුව හොයාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාගේ notification bar එකේමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එක app පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න අවශ්‍ය නැහැ. ෆෝන් එකේ මේක තියෙනවා. ඉතින් notification bar එක පල්ලයට අදින්න. පල්ලයට ඇද්දාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් search song කියලා. මේ තියෙන song search කියලා මේ තියෙන එක විදිහට තියෙන්න පුළුවන්. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ඇහෙන ඕනම සින්දුවක් ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. ඔටෝමැටිකලි Google එකකින් ඔයාට ඒ සින්දුවේ නම ඒ දේවල් හොයලා දෙනවා. ඉතින් ගොඩක් ලේසි. මෙන්න මේක ඔයාට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් තව දෙයක් තමයි අපි හිතමුකෝ ඔයාට එකපාර ඔලුවට එනවා සින්දුවක්. ඉතින් ඔයා ඒකේ දාන්නේ ටෝන් එක විතර. ඔයාට කටේ මුමුණන්න විතරයි තියෙන්නේ. ඔයාට මේක දාලා ඔටෝමැටිකලි ඒ සින්දුව මොකද්ද කියලා එයාලා හොයාගන්නවා. ඉතින් මේ වගේ වැදගත් ෆීචර් එකක් තමයි මේ song search කියන. ඉතින් ඔයා කලින් ඉඳලා මේ ෆීචර් එක පාවිච්චි කරේ නැත්නම් අද ඉඳලා ඔයා මේ ෆීචර් එකත් පාවිච්චි කරලා බලයි කියලා. ඔන්න ඔයාලට මම කියලා දෙන ඊළඟ වැදගත් setting එක තමයි. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි ඉක්මනින්ම notification bar එක පල්ලයට අද ගන්න උනාම මෙන්න මේ උඩ කොනක ඉඳලා පල්ලයට අදින්න ඕනේ. මෙන්න මේ විතර අදින්න ඕනේ. ඉතින් මේක ටිකක් කරදර වැඩ. ෆෝන් එක උඩට ඇඟිල්ල ගෙනියනවා කියන්නේ ටිකක් කරදර. ඉතින් ඔයාට පුළුවන් නම් ෆෝන් එකේ මේ යට ඉඳලාම notification bar එක පල්ලයට අදින්න. මේකට කරන්න දින ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ වගේ හිස් තැනක් මේ විදිහට ටච් කරන් ඉන්න. ටච් කරන් හිටියට පස්සේ මෙතනදී ඔයාලට settings කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඉතින් මෙතනදී තියෙනවා swipe down for notification panel කියලා එකක්. මේ තියෙන්නේ මෙන්න මේක ටික් එක දාගන්න. ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ යට ඉඳලා ටච් කරත් ඔයාගේ notification bar එක මේ විදිහට පල්ලයට එනවා. ඉතින් මේක ඔයාලට ගොඩක් ලේසි. ඉතින් මේ උඩේ ඉඳලා මෙහෙම ටච් කර කර ඉන්න අවශ්‍ය නැහැ. මේ පල්ලයට ඉඳලා මෙහෙම ටච් කරලා notification bar එක පල්ලයට එනවා. මම හිතනවා මේක දන්නේ නැතුව ඉන්න අයට ගොඩක් වැදගත් වෙන්න කියලා මේක on කරගන්න. ඉතින් ඔයාලට ලේසි වෙයි වැඩ. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන අවසාන settings දෙක. ඉතින් මේ දෙක නම් ඔයාලට මාර වැදගත් වෙයි. මොකද මේ දෙක මටත් වැදගත් වුණා. ඉතින් ඔයාට පුළුවන් ඔයා මොකක් හරි event එකකට වගේ යනවා නම් ඔයාගේ phone එක silent දානවා කියනකො ඊට පස්සේ අපි event එක ඉවර වුණාට පස්සේ අපිට මේක ආය on කරන්න අමතක වෙනවා. ඉතින් මේක මටත් වෙනවා. මං හිතනවා ඔයාලට දෙන්න ඇති කියලා. අපි phone එක silent කරාට පස්සේ අපිට මේ silent එක අයින් කරන්න අමතක වෙනවා. ඉතින් ඔයාට පුළුවන් දැන් schedule එකක් කරා ඔයාට අවශ්‍ය වෙලාවට ඔයාගේ ෆෝන් එක සයිලන්ස් කරලා දාලා දෙන්න. අපි හිතමුකෝ අපි ඉවෙන්ට් එකකට යනවා සාමාන්‍යයෙන් පැයක විතර. ඉතින් අපිට පුළුවන් ෆෝන් එක පැයක් විතර සයිලන්ට් ඔටෝමැටිකලි සයිලන්ට් වෙන විදිහට ආදන්න. ඊට පස්සේ ආයෙ පාරක් ෆෝන් එක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක කරගන්න ගොඩක් ලේසි. ඔයාට කරන්න තියෙන notification bar එක මේ විදිහට පල්ලයට අදින්න. පල්ලයට අද්දලා පස්සේ මේ විදිහට ඔයාගේ සයිලන්ට් දාන option එක තියෙන sound කියලා setting එක තියෙන්නේ. මෙන්න මේක touch කරන් ඉන්න. මේක touch කරන් හිටියට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ හරි mute කියලා option එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා මේ mute හරි vibrate හරිනේ දාන්නේ. ඉතින් mute කියන එක මේ විදිහට දාගන්න. දාගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් temporary mute කියලා option එකක් තියෙනවා. මේ තියෙන්නේ. මේකට ටික් එක දාගන්න.
මේකට ටික් එක දාගත්තට පස්සේ ඔයාට මෙතනින් ටයිම් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක පැයකටද මියුට් වෙන්න ඕනි, පැය දෙකකටද මියුට් වෙන්න ඕනි, නැත්නම් ඔයාට කස්ටමයිස් ටයිම් එකක් වුණත් මෙතනින් දෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයාට ඔයා නිදා ගන්නවා, ඔයාට ඒ ටයිම් එකේ කෝල් එන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔයා නිදා ගන්න ටයිම් එක මෙන්න මේ විදිහට දාන්න. මියුට් වෙන්න ඕනි පැය ගන්න මෙතනදී දාන්න. පැය 4ක්ද 5ක්ද 6ක්ද ඔයාට ඒක සිලෙක්ට් කරලා ඩන් බටන් එක දෙන්න විතරයි තියෙන්නේ. ඔයාට අවශ්‍ය කාලෙදී ඔයාට එන කෝල්ස් ඔක්කොම සයිලන්ට් වෙලා තමයි ඉන්නේ ඔටෝමැටිකලි. ඊට පස්සේ ඔයා නැගිටින ටයිම් එකට ඔයාගේ ෆෝන් එක ආය සවුන්ඩ් ඔප්ෂන් එකට වැටෙනවා. ඉතින් මම හිතනවා මේකත් ඔයාට සෑහෙන වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ සෙටින් එක ෂෙඩියුල් සෙටින් එකක්ම තමයි. ඉතින් අපි හිතමුකෝ මොකක් හරි අපි හිතමු පාඩම් කරනවා කියලා. ඉතින් මේ වෙලාවට ඔයාට කෝල් නොටිෆිකේෂන් මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට මේ වෙලාවේ නිදහසේ පාඩම් කරන්න අවශ්‍යයි කියලා හිතමු. ඒතර ඔයාට සාමාන්‍ය මේ do not disturb mode කියන ඔප්ෂන් එක දාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ඔන් කරාට පස්සේ ආයෙ අපි හිතමුකෝ ඕෆ් කරන්න අමතක වෙනවා කියලා. එතකොට ඔයාට කෝල් මැසේජස් මුකුත් පෙන්වන්නේ නැහැ නේ මේක අමතක වුණා. අපිට අවශ්‍ය විදිහට හදාගන්න. ඉතින් අපි හිතමුකෝ ඔයා මේ විදිහට 10 ඉඳලා උදේ 7 වෙනකන් නිදා ගන්නවා කියලා උදේ. ඉතින් ඔයාට බලන්න මේ විදිහට ස්ලීප් කියලා එකක් ලස්සනට හදලා මේ විදිහට ඔයා නිදා ගන්න ටයිම් එකට මේක ඔන් කරන්න. එතකොට ඔටෝමැටිකලි 10 ඉඳලා උදේ 7 වෙනකන් ඔයාගේ ෆෝන් එකේ do not disturb mode එක වැටලා තියෙන්නේ. එතකොට ඔයාට එන කෝල් මැසේජස් මුකුත් එන්නේ නැහැ. හැබැයි උදේ 7න් පස්සේ ඔයාට ඒ ටික එන්න ගන්නවා. මං හිතනවා මේකත් ඔයාට පැහැදිලි කියලා. ඉතින් ඔයාට අවශ්‍ය ෂෙඩියුල්ස් ප්‍රමාණය මෙතනදී හදා ගන්න පුළුවන්. නමක් දෙන්න, ඔයාට අවශ්‍ය දවස් ගාන දෙන්න, ටයිම් එක දීලා සේව් දෙන්න. ඉතින් ඔටෝමැටිකලි ඔයාට ඊට පස්සේ නොටිෆිකේෂන්ස්, කෝල් මැසේජස් ඔයා වැඩ කරන වෙලාවදී එන්නේ නැහැ. ඔයා වැඩ ඉවර වුණාට පස්සේ ඔටෝමැටිකලි ඔයා මෙතනින් හදලා තියෙන නිසා මේ දේවල් ආයෙ එන්න ගන්නවා. මං හිතනවා මේ සෙටින් එකත් ඔයාට සෑහෙන වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මං හිතනවා වෙනද වගේම අද වීඩියෝ එකත් ඔයාට සෑහෙන වැදගත් වෙන්නේ නැති කියලා. ඒක ඔයා ෆෝන් එක නිතර දෙවේලේ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ සෙටින්ස් කොහොමත් වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සෙටින්ස් ඔයාගේ යාළුවෙට දැනගන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි මම WhatsApp channel එකේ link එක පල්ලෙහා description එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ දාලා තිනවා. ඔයාට වැදගත් අප්ඩේට්ස් ගොඩක් අපේ WhatsApp channel එකට එකතු වුණොත් දැනගන්න පුළුවන්. ඒ නිසා WhatsApp channel එකට join වෙන්න TikTok එකේත් අපිව follow කරන්න. Scrappy Technology කියලා TikTok එකේ type කරන්න. එතකොට ඔයාට අපේ TikTok channel එක බලා ගන්න පුළුවන්. ඒකත් ගිහලා follow කරන්න. අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාට හැමදාම වගේ බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිල්ලෙන් නම් අදට මම හැමෝටම සුබ දවසක්. හැමෝම පරිස්සමෙන් ඉන්න. I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put them on